අද නිමාවට දවසේ මට සුපිරි නැවුන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක හදා දෙනවා අපේ මෙන්න මේ චෙෆ් දෙන්න ඔය බලන්න ඔයගේ මේ ආලගෙඩි ටික අම්මට දිරි වැටුණා නේද වැටුණාට බය වෙන්න දෙයක් නැහැ වැටුණාට ගණන් ගන්න දෙයක් නැහැ මැෂින් එකට දාලා ඉවර වෙනා අපිට සුද්ධ කරලා ගන්න පුළුවන් අපිට සුද්ධ කරලා ක්ලීන් කරලා ගන්න පුළුවන් බලමු නේද මැෂින් එකෙන් කිව්වට බෑ කරනවා පෙන්නමනේ කරලාම පෙන්නවා අපි එන්න අපි අල දාන්නයි යන්නේ අල දාන්නකො එහෙනම් වෙන්න දැම්මා ඉතාලමත් ලස්සනටම අල ටික ක්ලීන් වෙනවා දැන් ඉස්සර තමයි ඔය අතෙන් කරේ අපි දැන් අතෙන් කරන්නේ නැහැ අතෙන් කරපු කාර්ය ඉවරයි ඒක පරණ ටෙක්නික් දැන් කරන්නේ අලුත් ටෙක්නික් දැන් විනාඩියක්වත් ගියේ නැහැ දැනට භාගයට සුද්ධ වෙලා ඉවරයි අල කිලෝ 10ක් දාන්න පුළුවන් මේකට එකම ඒනවනේ වැඩ ඉන්න අපි ගන්නයි යන්නේ එහෙනම් ගමකෝ මට දිරි හතරම් වගේ අල ටික බුදු අම්මේ රත්තරන් වගේ මේ මාර ක්වොලිටියටම මේ මාර ක්වොලිටියටම සුද්ධ වෙලා තියෙනවා ආයෙතින් පට්ට ලස්සනයි පට්ට ක්වොලිටිය පුළුවන් නම් මේ විදිහට අලගෙඩිය සුද්ධ කරලා පෙන්නන්න කාටවත් බෑනේ මේ වගේ මැෂින් එකක් නැත්නම් ඒ වගේ කෙරුවම කරන්න බෑයිද නේද අනිවාර්යයෙන් මෙන්න කුකුලෙක් වගේ හැම ගහගත් අල ටික අපි දැන් දාන්නයි යන්නේ එහෙනම් දාලා බලමු ඉතින් චෙෆ් මේ ඔයා කොහෙද මේ ඩිප්ලෝමා එකේම කරලා තියෙන්නේ ඒවා කියන්නේ ඒවා කියන්නේ ගින්දර පහදණයක් වැඩි කරගන්න ඕන නේද හරි ගින්දර ඇතිනේ අපි දා ගන්නවා දැන් දා ගන්නකො එනවා අපි පොඩ්ඩ දාගමු මොකද තෙල් සීමිතයිද තෙල් සීමිතයි පොඩ්ඩයි දැන් මේ මන් මේ නිකන් ඉන්න එකේ මට හිතුණා අපි මේ ඉන්නේ දෙහි ගහක් යටනේ නේද ඔව් හරිද නැවුම් දෙහි ගෙඩියක් අවසානයේ මේක ෆ්‍රයි කරලා ඔක්කොම කරලා මේ සුදුළු ලුණු ටික දාලා ඉවරලා ඒ වගේ ගෙඩියක් දැම්මොත් කොහොමද එන්නේ ටේස්ට් එක පොඩ්ඩක් අලුත් වෙනසක් කරමු ඕනේ මේ තියෙන ලස්සන දෙහි ගෙඩියක් හරිද මේකක් ගඩමු කඩලා ඉවරලා අපි මේකත් අන්තිමේට ගමුනේ අන්තිමේටම ගමු නැවුම් දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ නැවුම් අර්තාපල් නේද නැවුම් අර්තාපල් තියෙනවා අලුත් ටෙක්නොලොජි එකට අතේ දාඩිය ටිකක්වත් ගියාවෙන්නේ අලුත් ටෙක්නොලොජි එකට මේ මැෂින් යූස් කරලා තමයි අපි අල ටික සුද්ධ කරගත්තේ අල ටික කපාගත්තේ නේ අපේ අතේ දාඩියක්වත් ගෑවුන්නේ නැහැ එහෙමනේ දැන් අලුත් ටෙක්නොලොජි එකට කෑම හදනවා නම් කරන්න ඕනේ අම්මට තිබ්බිමට වුණා තව පොඩ්ඩක් වැදෙන්න ඕනේ මෙහෙම මේ මොකද්ද මේක ටේස්ට් එකද අපි වැදුණා කියලා කොහොමද දැනගන්නේ වැදුණා කියලා සාමාන්‍යයෙන් රන්වන් පැහැයට පොඩ්ඩක් අඩුවෙන් ගන්න ඕනේ. ආ ඒකයි රන්වන් පහටයි සමනලය වගේ සීන් එකකට ගන්න ඕනේ. දැන් අර KFC එකේ තියෙන විදිහට ක්වොලිටියටම අපි ගන්නවානේ. අපි ඒ විදිහටම ගන්නවා. ඒ විදිහටම ගන්නවා. දැන් පොඩි සද්දයක් ඇහෙනවා. අර ක්‍රිස්පි සීන් එක. ක්‍රිස්පි සද්දය ඇහෙනවා දැන්. මේකෙන් පොඩ්ඩක් කරාට අවුලක් නැහැ නේ. එපා. දැන් නම් ඇති. අපි මේක බාගමු ඈ. තාන බාන්න. සම්වන් පාටකම තියනවා නේද? සම්වන් පහයට ටිකක් අඩුවෙන් අපි මම පොඩ්ඩක් කාලා බලන්න ටේස්ට් එක නිකන් හොරාට වගේ සීන් එකක් එපාද? හොරාට ගන්න දෙපා කට පිච්චේ. නේ. වැඩ ඉවරුන් නැතුවම මා රහයි ඈ. ඔන්න එහෙනම් ඉතුරු ටිකත් අපි දාගන්නයි යන්නේ. ඒ ටිකත් බැදිලා ඉවරයි. දාන්න බං. මාර ක්‍රිස්පි හදා. දැන් අපි හරි දැන් අපි සුදුළු ලුණු ටික බෙදගමුනේ. සුදුළු ලුණු ටික අපි බෙදගමු. හරි. ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයක් තමයි අපි වැඩේට ගත්තේ. දැන් සුදුළු ලුණු ටික දාමු. ඒ ටිකක් දාගමු. වැඩෙන්න. අද ඉරිදා දවසේ ඉතින් ඔයා මට මේ බයිට් එක හදා දෙනවා ඇත්තටම මාරම සතුටුයි මට. ඒවත් වෙන්න බෑ. ඒවත් වෙන්නේ නැහැ නේද? ඉරිදාට ඒවා වෙන්න ඕනේ නේද? සාමාන්‍ය අපි ඉරිදා කියන දවසේ ඒ වගේ වැඩ කරනවාමයි. සුදුළු ලුණු සුවඳ එනවා හිතා ගන්න බැරි සුවඳක්. දැන් මේ සුදුළු ලුණු ටිකත් බෙදලා ඉවරයි. මේකට දාමුනේ. දැන් අපි මේකට දා ගන්නවා සුදුළු ලුණු ටික. මාරම ක්වොලිටිය. මාරම සුවඳක් ඉන්නේ. අපි මේ සුදුළු ලුණු ගෙඩිය මේ දෙපැත්ත මේ ලේයර් එකක් කපලා තියෙන මැද්දට. ඉක්මනට බෙදෙන්න ඕන හින්දා. දැන් අපි ලිප ඕෆ් කරගන්න. මේ අර මගේ දෙහි ගෙඩිය මේකට දාන්න බැරුණා චුට්ටක් දාන්නම් ඈ. හා. කපාගමු. ඒක මෙතන තියලා කපාගමු. මේ අර දෙහි ගෙඩිය ඔහොම රෝල් කරන්න ඕනේ නේද? එහෙම ගහමුනේ. චුට්ටක් දාගමු. මේ දවස් දෙහිත් ගණන් නේද සුපුන්? දෙහි ගණන් චුට්ටක් දාගන්න. හරි දැම්මා. ඊට පස්සේ අපි දාගමු ඔයා ඔක අල්ලන්න ලුණු ටික දාන්න. මම ලුණු තියෙනවා. ලුණු ටිකක් දාගන්නවා. ලුණු පොඩ්ඩක් දාලා. වව්. ලස්සනට මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගමු.
අම්මට සිරේ. හරිද? මිරිස් කුඩු අතින් දාන්න බෑ කමන්නේ මිරිස් කුඩු පොඩ්ඩක් කොහම අපි ඒක වෙනම ෆීලින් එකක් නේද? මිරිස් කුඩු පොඩ්ඩක් ටේස්ට් එක. මේ ඊට පස්සේ මේකට කරපිංචා ටිකක් එහෙම දාලා ගත්තා නම් හොඳයි. මේ වෙලාවේ අපිට කරපිංචා හොයාගන්න කරපිංචා හිගතාවයක් තියෙන අපිට. හිගතාවයක් තියෙනවා. ඊට පස්සේ මේ අපි කෙලිම මේකට ටොමැටෝ සෝස් ටිකක් දාමුනේ. මේ අයිනකට දාමු. මේ අයිනකට විතරක් ඇද්ද? මෙහෙම. ඔව්. දැන් චූට වටේට කියන්න කිව්වොත් දැන් අවුල්ද වැඩේ? මෙහෙම දාන්න. මෙන්න ෆ්‍රේම් ප්‍රයිස් එක රුපියල් 1500යි. අම්මා කාලා බලන්න. අති විශිෂ්ටයි අති විශිෂ්ටයි මම මේ කාලා සුපරිම මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක මාත් කාලා බලන්න. රුපියල් 1500 සම්පූර්ණයෙන් වටිනවා. ඔන්න බාර් එකක් ළඟ ඉන්න කෙනෙකුට මාරම වටිනා මේ බයිට් එකක් හදුවොත් නේද? අනිවාර්යෙන්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මාවත් ෆලෝ කරගෙන යන්න. අනිවාර්යෙන්ම බයි. බයි.